මරණය ඔයාටත් මටත් අපි හැමෝටම පොදු දෙයක්. ඇත්තට මරණයට පස්සේ අපේ ඇඟට මොකද වෙන්නේ? මරණයෙන් පස්සේ පළවෙනි තත්පර කිහිපෙදී අපේ ඇඟේ තියෙන අන්තිම ඔක්සිජන් ටිකත් ක්ෂය වෙනවා. මොලේ ක්‍රියාකාරීත්වය නවතිනවා. නියුරෝන පද්ධතිය අක්‍රිය වීමත් සමග ශරීරයේ ක්‍රියාකාරී කරන හෝමෝන නිපදවීම නවතිනවා. මරණයෙන් විනාඩි 15ක් 25ක් අතර ඇඟ සුදු විලි වීමට පටන් ගන්නවා. පැය කිහිපයක් ගත වෙනත් සමගම සමය පාට වෙනස් වීමට පටන් ගන්නවා. මෙම සමය පාට වැඩිපුරම වෙනස් වෙන්නේ පැය 12කට විතර පසුව. මේ පරීක්ෂකවරු මරණයේ වේලාව හඳුනා ගන්න කරන එක උපක්‍රමයක්. මරණයෙන් පැය 3ත් 6ත් අතර තමයි ශරීරය දැඩි වීමට පටන් ගන්න. මේ වෙනකන් ශරීරය එම්බාම් කරලා තිබෙ නැත්නම් ඒ සිමින් දි รา පත් වීමටත් සෛල මිය යාමටත් පටන් අරන්. හරි ලේ ගමනාගමනයක් නැති විට මෙම මියගේ සෛල කාබන් ඩයොක්සයිඩ් වායුව සමග මිශ්‍ර වීමෙන් ඇඟේ පටකවල pH අගය ඉහළ දමනවා. මෙමගින් සෛල පටල දුර්වල වී ඒවා පුපුරා යනවා. මීට අමතරව ට්‍රිලියන් 100ක් විතර ක්ෂුද්‍ර ජීවීන් ශරීරය දි รา යාමට උදව් කරනවා. ජීර්ණ පද්ධතිය ඇති නිර්වායු බැක්ටීරියා උදර ඉන්ද්‍රිය කා දැමීමට පටන් ගන්නවා. මෙම ක්‍රියාවලියට කියන්නේ පිට්‍රිෆිකේෂන් කියලා. මෙම නිසා තමයි දුගඳ හමන්නට පටන් ගන්නේ. බැක්ටීරියා මගින් ඇමයිනෝ අම්ලය බෙද දමන නිසා ඊට දුගඳ වායුවක් මෙමගින් පිට කරනවා. මේකට මයිටාවන් කැරියන් කුරුමිනියන් වැනි කෘමීන් ආකර්ෂණය වෙලා එහි බිත්තර දමනවා. මෙම බිත්තර එක දවසකින් ජීවියෙක් බිහි කරනවා. මෙම ජීවීන් ජීවත් වෙන ශරීරයේ පටක ආහාරයට ගනියි. සති කිහිපයකින් මෙම ජීවීන් ශරීරයේ 160ක් පමණ කා දමා අවසන්. මෙමගින් ශරීරයේ ඇතිවන සිදුරු වලින් දි รา පත් වන වායු සහ තරල ශරීරයෙන් පිට වෙනවා. දවස් 20ත් 50ත් අතර බියුටරික් පැසවීම පටන් ගන්නවා. මේට කීටයන් ප්‍රොටෝසෝවා සහ ෆංගි ආකර්ෂණය වෙනවා. මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ ඩ්‍රයි ඩිකේ නමින්. මේ අවුරුද්දක් පුරාට සිදු වුවත් ලංකාව වැනි වැඩි උෂ්ණත්වයක් ඇති රටවල ඉක්මනින් සිදු වෙනවා. මීළඟ අවුරුදු කිහිපෙදී සතුන් සහ ගහකොළ ශරීරයේ ඉතුරු කොටස් කා දමනවා. අවසානයේ ශරීරයේ පරිසරයටම බාර කෙරුවොත් එහි සියලු කොටස් බිඳ වැටි එම අණු ප්‍රතිචක්‍රීකරණය වී පරිසරයටම නැවත එකතු වෙනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ Facebook page එකට like කරන්න. අපේ YouTube channel එකට subscribe වෙන්න.